වාහනයකට ඉන්ෂුරන්ස් එකක් දාන්නේ මොකටද? ඉන්ෂුරන්ස් පෝසත් කරන්නද? නෑනේ. ඕන ටග් හැප්පුණාද ටග් ගාලා කෝල් කරුවා ඉන්ෂුරන්ස් එකෙන් එනවනේ. වැඩිපුරත් එක සල්ලි හම්බ වෙනවා. පොලිසියෙන් යන්න තියා පොලිසිය අපේ අර මේ බස් තියෙන එකෙක් ඉන්නවා. ඌ මාර කැමති බස්. ඊනම් මල්ලි යාපනේ බලන්නේ. ඔව්. බස් එකකුත් හම්බුණා අපිට එන්න නේ. ඊයේ කියලා දෙමින් නැබේ. අදත් ඒ ෂෝටම දාගෙන නෑනේ. ඔව් මයි. අකල් ඒකනේ. අපි දැන් ඉන්නේ කුරුණෑගල ස්ටේෂන් එකේ. යාපේට එන්න කෝච්චිය එනකම්. මේ අලුත් සමාජිකයෙක් ඉන්නවා. ඔව්. වණ්ඩයියා. ඔව්. එතකොට මේ අංකල් ඉන්නවා. අපි වෙනදා ගිහපු රණේ අයියා ඉන්නවා. ඔව් සංගයා ඉන්නවා. ඉන්න සුජී අයියා. කෝච්චිය නම ඇටලිස්ට් නම දෙන්න දෙන්න අපි කෝච්චිය එනකන් ඉන්නවා. බලමු. අලුත් දෙන්නුදා නෙන්දුවා. මොනවද අපේ ආහාරේ? මඤ්ඤොක්ක කිලෝ එකක් ගන්න රුපියල් 30ක් දීලා 350ක් දීලා වන්දක බයික් එකක් ගන්න.
ඒකනේ. යන් ඔම් ඉස්සරහට ආපු. නෑ නෑ මෙහෙට. නෑ මේ හරි හරි මේ හරි.
මං කියවනේ ඔන්න අපි යාපන ස්ටේෂන් එකෙන් බැහැලා නැසිවේ අපි යාපන ස්ටේෂන් එකෙන් බැහැලා නාග විහාරේ නවතින්න. ඔව් ඒ රූම්ස් බුක් කරලා තියෙන්නේ. එතකොට පෝච්චි ගියා. සෙට් එකකින් ඉන්නවා. පොච්චේ ගියා. මම දැම්ම උඩ යනවා. අපට එන්න පොඩ්ඩක් වෙන්න. ඔන්න ඩයල් එක. මම දැම්ම උඩ. ඔව්. දැන් විසහට යනවා. ඉස්තරින් අපිට හම්බ වෙනවා පේදුරු දුරුව පාර. අපි විශ්‍රාම ශාලාව ගාවට ගිහලා හම්බෙමු. උන් අපි නාග විහාරේ විශ්‍රාම ශාලාවට ගිහිල්ලා පොස්ට් එකක් දාගෙන කට්ටිය දැන් යනවා ටවුන් එකට නාගදීපේ යන්න. ඉස්සරම අපි කන්න ඕනේ. ඔන්න අපේ සෙට් එකේ ඉන්නවා අංකල් පිටිපස්සේ. මණ්ඩයි යකෝ. හරි හරි ජයවා ජයවා. ඉතින් දැන් එතකොට අපිට උදේම බස් එක තියෙනවා යාපනයේ ඉඳන් කුරිකට්ටුවන් යන්න. හයිට මම කියන්නේ මේ අනේක නෙමෙයි හරි. ඔව්. අන්න මොන හරි අරගෙන බස් එකට නගින එක. හරි එහෙම පොඩි දෙයක්. අපේ එක එක යෝජනා එනවා. අපි හොඳ යෝජනාවකට ඇයි ඔබ දන්නා 35 වෙලා 39 වෙලා. වෙලාවනේ. ඒ මොකද අපිට හයි බස් එක හරි, යන්න එහෙම බැරි. එහෙනම් අපි කෑම මොන හරි අරගෙන බස් එකේදී හරි කකා යන්න පුළුවන්. අපිට හය බස් එක අල්ල ගන්න ඕන නාගදීප යන්න. මොකද අපේ නේද අද ඔය දවසේ ඉඳලා ටිකක් සෙනග වැඩි. නාග විහාරේ විශ්‍රාම ශාලාවේ සිටිය සෙනග. ඉතින් ඒ හින්දා අපි එහෙම වැඩේ කරමු. මොකද බස් එකේදී හම්බෙමු. ඕක තමයි යන්න ඕන. නම් බස් එක ඉස්සරහට ගිහලා දාන්න තියෙනවා. හරිනම් මෙහෙට වීඩියෝ ගන්න. උඹලාට දැන් අර කතා කරපුවා ඉස්සෙල්ලා දැන් නේ කටවල් ඇහිලා තියෙන්නේ. අපරාධ මේක කැමරා කාර්ය සටහන් කරගන්න තිබ්බනේ. ලැජ්ජාවට බයට හදිච්ච කොල්ලෝ. අපි වැඩ. ලැජ්ජාවට බයයි. ලැජ්ජාවට බයට හදිච්ච කොල්ලෝ. මට විතක් කරන් දෙනවා නම් මේ ඕ ඉස්සරහට තියලා. මේ කෝකවල හිටපුවා. අන්දයියා ඔක්කොමලා. තුජෝ ඒ කියනද අර වැඩසටහන අපේ? කිසිම නේ නෙල්ල පොට යනවා බං ඔය පැත්ත හරිච්චා මේකනේ සිංහලෙන් කිව්ව ඉස්සරහට වරෙන් කියලා. කියා. මම කියන්නේ. දැන් අද මොකද්ද මේ අපි ඉන්නේ කොහෙද? ඉන්නේ යාපනේ. අපි යන්න යන්නේ නාගදීපෙට. එතන ඉන්නවා අපේ සෙට් එකම. තව හම්බෙච්ච කට්ටියකුත් ඉන්නවා. කෝච්චියත් අපිට වද දුන්නා. දැන් බස් එකට වද දෙන්න ආපු කට්ටියක් ඉන්නවා. මේ ඉස්සරහා ඉන්නේ එක සමාජිකාවක්. මේ ඉන්නවා කට්ටිය. ඔව් අනික් කට්ටිය කඩේ කන්න ගියා. මොනවාද වෙන්නේ? බලමු නාගදීපෙට කියලා මොකද වෙන්නේ කියලා. මොකද